කතා. ඒ කියන්නේ අර දැන් සිතේ ස්වභාව තමන්ගේම ස්වභාවයක් නෙමේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. එළියේ ඉන්න දරුවෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. එළියේ ඉන්න මේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. දැන් අත්‍තරම බුද්ධ දර්ශනය දැක්කනම් දර්ශනය තුල නම් මේ අම්මලා දර්ශනේ පැත්තකටම දානවා කියන්නේ කතා කරේ. බුද්ධ දර්ශනේ අයින්ටම කළානේ කතා කරේ. ඒ කියන්නේ මේ දර්ශනේ නිකන් හරි දැක්කම තමන්ගේ පැත්තනේ පේන්න ඕනේ. පළවෙනි ප්‍රතිපදාවේ පළවෙනි අධීරෙත් අපේ තිබ්බේ තමන්ගේ පැත්ත දකින්න. එළිය නෙමෙයිනේ. එළියේ ඉන්න දරුවෙක්වත් එළියේ ඉන්න මොකක්වත් නෙමෙයිනේ. මේ සේරම සිතමනේ. එතකොට තමන්ගේම පැත්තේ තමන්ගේම සිතේ මේ ගින්නනේ මේ මෙතන තියෙන්නේ. දැන් මේ අමල උත්තර දෙන්නේ එළියේ ඉන්න පැත්තෙන්නේ. මේ ගින්න හැදෙන්නේ එළියේ තියෙන පැත්තෙන් ඇත්ත වෙලා. මේ ඉන්නවා. මේ දරුවෝ ඉන්නවා. එහෙමනේ. නේද? මේ සේරම තියනවා කියලා ලෝකේ ඇත්ත වෙලානේ. එතකොට සරමහලට මොකද්ද මේ ගැන හිතෙන්නේ මේ කතිකාව තුළ ඒ කියන්නේ හෝමෝන අම්මලා මේ කියන කතාවත් එක්ක මේකේ ධර්මයත් එක්ක බලනකොට මේකට මොකද්ද හිතෙන්නේ? මොකද්ද හිතෙන්නේ සරමහලට? දෙලන් සරණ වරනන්ස එතන මේ ඒ හිත දැනුණ විදියට ඒ හිතවල අර අසරණ ස්වභාවයක් තමයි තියෙනවා. මේ ඇත්තට අර කාන්තාවන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා ඒ වයස්වලදී. එතකොට එන අපහසුතාවයක් තියෙනවා. ඒත් එක්ක මෙතන කේන්ති යන ස්වභාවය ඒ වගේ ඒවත් තියෙනවා. ඒත් එක්කම මේ අර කිව්වා වගේ අර හිත සුකුම වෙලා නැහැ. ඒගොල්ලෝ මේ අර බැසගත්තද නැද්ද කියන දේ ඔස්සේ මොන හරි දේවල් හොයනවා. ඒගොල්ලෝ ධර්මයේ මාර්ගයේ දියුණුවක් එහෙම හොයනවා. ඒ කියන්නේ අර මේ අරමුණේ මේ අරමුණ ගිනි ගත්තොත් එයාලා දන්නවා ගිනි ගත්තොත් එතන ආත්මය කියලා. අර දන්නවා මේ අරමුණේ ගිනි ගත්තොත් ඒක වැසගෙන ඒක ආත්මය මොකද ඒක දෙයක් වෙනවා. ඔව්. හොයන එකට මේ කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒගොල්ලන්ට. මේ හිත මොකද්ද මේක හිත දැනන්නේ කොහමද? මේ හැමදේම හිත කියලා එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ට දරුවන්ගේ බැඳීමත් අවශ්‍යයි. ඒකත් එක්ක තියෙන සනීපෙත් අවශ්‍යයි. ඒ හින්දා අසරණ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක හරි. ඒකේ තේරුම දැන් ඇත්තටම මේ දරුවන් එක්ක තියෙන බැඳීම නිසා මේ ගන්න බැරි වෙනවා කියන එක. ඒක තමයි වැහෙන්න හේතුව. ඒ වයසකට යන කාන්තාවන්ගේ තියෙන 아무තු ආශාවයක් දරුවන්ගේ දරුවෝ මේ ගැන ආශාවය ඒකටත් බැඳලා ඉන්නවා. එතන උත්තර අවශ්‍යතාවයක් තියෙනවා ධර්ම මාර්ගයේ දියුණුවකට යන්නත්. ඒත් එක්කම මේ හැමදේම බාරම කිසි දෙයක් ඕනේ මේ හිත තේරුමක් නැහැ. හිතෙන් නිදහස් වෙන්න ඕනි කියන තැනට නම් ඇවිල්ලා නැහැ. ඒකයි. ඒ ජීවිත අවබෝධයම ගැටලුවක් එතකොට එනවනේ. ජීවිත අවබෝධය නැතුව නිවන් දකින්න බැහැ. මේ හිත එපා වෙච්ච හිතකට තමයි කර්මමාලිය කියන උත්තරේ තියෙනවා ජීවිත අවබෝධය අවශ්‍යයි කියන එක. ජීවිත අවබෝධය නැති වුණොත් එයාට ඒ ප්‍රශ්නේ එනවා. ජීවිත අවබෝධය තුළින් තමයි මේ ජීවිතේ තේරුමක් නැහැ මේක නේද එතනට එන්නේ එතනින් මේක ඔක්කොම නේද? අදත් ඒක අපිට මේමයි අපිට දැන් අවබෝධය තුළ ඒ කියන්නේ සිත ඇදෙන හැටි දැක්කහම මේ සිතුවිලි ඇත්තනේ මේක දැක්කහම ඒ අවබෝධය තුළ අත්‍තරම මේක ඇත්ත වෙන්නේ නැහැනේ ලෝකේ. දැන් ධර්මය අපි පැහැදිලි කරන්නේ දර්ශන ඥාණයෙන් අතරින් ඉන්නේ බුදුන් වහන්සේ එක පෙන්නනවා ඇත්තටම සිත අවබෝධ වෙනකොට මේ සේරම ඇත්ත නෙමෙයි කියලා අවබෝධ වෙනකොට ඒ අවබෝධය තුලයි ඇත්තටම මිදීම සිද්ධ වෙන්නේ. දැන් දර්ශනය අවබෝධයයි ගොඩක් වැදගත් වෙන්නේ. බුදු දර්ශන අවබෝධය. ඒ තුලයි ඇත්තටම මේ සම්පූර්ණයෙන්ම
මේ සිත අවබෝධ වෙලා මේ සිත දැන් අපි දැන් ස්වර්ණමාලිට උනේ ඒක. ස්වර්ණමාලි සිත අවබෝධ වුණා. ඊට පස්සේ ස්වර්ණමාලි තේරුණා කිසි තේරුමක් නැහැ කියලා. ස්වර්ණමාලි මුලින් හිටියේ බාහිර ඇත්ත වෙලා. ස්වර්ණමාලිත් ඔය ප්‍රශ්නේ හිටියා. බාහිර ඇත්ත වෙලා මේ ඊට පස්සේ ස්වර්ණමාලිට මේ සිත හැදෙන හැටි තමයි ආනස කියලා දුන්නේ. කිව්වේ හැමතිස්සෙම. එතකොට ස්වර්ණමාලි තේරුණා මේ සිත ඇත්ත නෙමෙයි කියලා. එතකොට ස්වර්ණමාලි තේරුණා එතකොට මේ ලෝකේ ඔක්කොම සිතුවිලි කියලා. ඊට පස්සේ මේ සිතුවිලි ඇත්ත නෙමෙයි කියලා. ඊට පස්සේ ස්වර්ණමාලි තේරුණා කිසි තේරුමක් නැහැ මේ ලෝකේ කියලා. ඒක ස්වර්ණමාලි කියති නිදහස් වුණා ලෝකේ. ඒක ස්වර්ණමාලි එතන නිදහස් වෙලා සෑහලුවෙන් අද කටයුතු කරනවා. ඇයි මේක මේ අම්මලාට වෙන්නේ නැති කොහොමද? මේක ඇත්ත කතාවක්. ඒ ස්වර්ණමාලට ඒ නිදහසක තමයි අද අසන්තිකෙත් තියෙන්නේ. ඔව්. එහෙම. ඒ අම්මලාට ඇත්තටම මේ ධර්මය මාර්ගයේ දියුණුවකට යන්නද ඕනේ නැත්නම් ඇත්තටම මේ කරදර කරන හිතෙන් නිදහස් වෙන්නද කියන එතනත් අවශ්‍යයි. උත්තර ප්‍රධාන. සිත දැකලා මේ සිත තේරුම් නැහැ කියලා දැකලා මේ සිතෙන් නිදහස් වෙන එක මේ ලෝකේ කියන එක මේ සිතුවිල්ලක මායාවක් කියන එක දැකලා මේ සිතුවිල්ල ඇත්තක් නෙමෙයි කියලා දැකලා අර කම්පන කියන එක නිකන් දැනුමක් නෙමෙයි. මේ ලෝකේ කියන එක නේද? ලෝකේ කියන එක සිතුවිල්ලකනේ. සිතුවිල්ලක සකස් වෙන එකනේ. ඒ සිතුවිලි ඇත්තම ඇත්තක් නෙමෙයිනේ. එතකොට මේ ලෝකේ කියලා පරිහරණය කරන සිතුවිලි ටිකන්නේ. ඒ සිතුවිලි ඇත්තක් නෙමෙයිනේ. එතකොට සිතෙන් නිදහස් වීමනේ මේ සිත අවබෝධ වෙලා සිතෙන් නිදහස් වීම මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිදහස් වීම නැතුව ප්‍රතිපදාව ගැන කතා කිරීමෙන් පළක් නැහැ කියලා තේරෙනවා. මොකද හිතෙන්නේ? ඒ ඇත්තට මෙතන වෙන්නේ සිත අවබෝධ වෙලා මේ ලෝකයේ කියන එක සිතුවිලි කියන දකින ඒ දර්ශනයම තමයි ගොඩක් කතා කරන්න තියෙන්නේ. 90%ක්ම තියෙන්නේ. ඒක නිසා තමයි බුදුන් වහන්සේ කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවත් දස්සනේන සම්පන්නෝ කියන තැනට එන්න කියලා. දස්සන සමන්නාගත වෙන්න කියලා. ඒක නිසා තමයි ඉති රූපං සමුදයෝ කියන තැනට එන්න කියලා කතා කරන්නේ. ඒකයි රූපං කොජාලාති කියලා. එක අම්මා කෙනෙක්වත් මේ එතන ඒ මොහොතේ සිතේ ක්‍රියාකාරීත්වය සිත හටගත්ත හැටි ඒ දේවල් මෙනෙහිවීමක් හරියට වෙලා නැහැ නේද ආරණවාස? නෑ ඒක මෙනෙහි වෙලා නෑ. දර්ශනයමයි කතා කරන්න තියෙන්නේ එතකොට. අපිට ඒක දැනෙනවා. අපි ප්‍රතිපදාවට ඒ ප්‍රතිපදාව ඉබේ සිද්ධ වෙන එකක් නේ. ඒක ඔබතුමී කිව්වනේ. ප්‍රතිපදාව එක වෙන එකක්. ඒක අපි කරන එකක් නෙමෙයි. අපිට ඊට පස්සේ ඒක බුදු දෙයක් වෙන්නේ නැහනේ. ඒකනේ සනමාලට දැන් වෙලා තියෙන්නේ. නමුත් දැන් මේ අම්මලා දර්ශනේ ඇත්තටම අපි හිතන්නේ මදි දර්ශනෙට අවධානය යොමු වෙලා නැහැ. ඒක තුල නිදහස් වෙලා නැහැ. සෝතාපන්න වෙන්නේ එතන ඉන්නේ. ධම්ම සංගීකරණය පෙන්වන්නේ බුදුන් වහන්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස තුන් සංයෝජනෝ දර්ශනේ පමණක් ප්‍රහාණය වේ. මේක පැහැදිලිව තියෙනවා. බුද්ධ දර්ශනයෙන් විතරයි කියලා. ඒතකොට ඒක කොහොම ප්‍රතිපදාව වෙන්නේ නැහනේ. ඒක කොහොමත් වෙන්නේ නැහැ මේක පූර්වභාව ප්‍රතිපදාව කියන දර්ශනේ. ඒක කොහොමත් එහෙමයි. දැන් ආරණ වහන්සේ මේ ධර්ම අවබෝධ වුණාම මේ කෙනෙක් කට ඇරිය ගමන් එයාව ફોකස් වෙලා එයාගේ හිත පෙනිලා එයා ඉන්න තැන හැමදේම ක්ලියර්ලි එනවා ඉස්සරහට. එහෙම එකක් තියෙනවනේ. ඒත් දැන් එතකොට මේ අම්මලා ධර්මය අවබෝධ වුණා නම් ඒගොල්ලන්ගේ හිත හරි පේනවා. ඒක ඒගොල්ලන්ගේ හිතවත් පේන්නේ නැත් ඒක තමයි තියෙන්නේ. ඒකයි. දර්ශන ඥානය තමයි ඇත්තටම අද ප්‍රශ්නේ අහලා තිබුණේ විදර්ශනය. විදර්ශනය කියන්නේ දර්ශන ඥානය. එහෙනම් කතා කරන්න තිබ්බේ අම්මලාට ඇත්තටම මෙතන දැන් දර්ශනේ ප්‍රායෝගිකව අත්දැකීම් කතා කරත් ඒත් කතා කරන්නේ මේකම. මෙතරයි ප්‍රායෝගික පැත්ත තියෙන්නේ. ඒ කියන්නේ මේ දකින්න එක මෙතන දෙයක් නැහැ කියලා දැක්කද කියන එකයි කතා කරන්නේ. මෙතන දෙයක් නැති බව දකින්නවාද කියන එක. නමුත් මේ අම්මලා කතා කරන්නේ වෙනින් පැත්තක් කතා කරේ මේ අත්දැකීම් වගේ මේ කෘත්‍ය ඥානී පැත්ත. ඒ කතා දර්ශන පැත්ත නෙමෙයි. එහෙමයි තේරෙන්නේ. ආරණවාස ඇත්තටම දැන් ප්‍රතිපදාව සූම් එකේදී වුණත් ගොඩාක් අන්න ඒක ගොඩක් තේරෙනවා ආරණවාස. අර හොයන්න යනවා අර ඒ කියන්නේ මිදුන ස්වභාවය. දැන් අර ඒ ඔක්කොම ලක දැන් මට මෙතන ගින්නක් නැහැ. එහෙම සිද්ධියක් වුණා ගින්න. නමුත් අර එතන හොඳට තේරෙනවා ආරණවාස දර්ශනේ පිරිසුදු වෙලා නැහැ කියන එක.
අර සර්ණමාලි මහත්මිය කිව්වා වගේ අර බොට් 100 එතනින් උඩට ගියන එක අහු වුණාට එතනින් පල්ලෙහාට එන එකක් අර අහුවෙන්නේ නැහැ. සමස්තයක් විදිහට කෙලස් අඩු වෙන අර ආරයන්ස් කියන අර වතුර මට්ටමමයි පල්ලෙහාට යන්නේ කියලා. අන්න එහෙම සබක් අසු වෙන්නේ නැහැ ආරයන්ස්. මේ අර එකක් දෙකක් සිද්ධි අතරින් පතර එහෙම කිව්වට. එතකොට එතන එකක් දෙකක් සිද්ධි ඒක තමයි. එකක් දෙකක් සිද්ධි කියලා වැඩක් නැහැ. එහෙමයි. එකක් දෙකක් සිද්ධි කියලා වැඩක් නැහැ. දැන් ඒ සිද්ධිය විතරක් නෙවෙයි සේරම එහෙමයි කියලා තේරෙන්නේ. ඔව්. ඔව් අන්න ඒක ඒ ස්වභාවය හැමතැනම තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. ඔව්. දැන් අපි මෙතන අපේ සිතේ ගින්නක් තියෙනවා නම් වටපිට බලනකොට ගිනිගත් ස්වභාවයෙන් තමයි බලන්නේ. අහස දිහා බලුවොත් ගිනිගත් ඇස් දෙකකින් තමයි බලන්නේ. ගිනි අරගෙන දැන් කේන්ති කිය මිනිස්සෙක් ගහක් දිහා දැක්කත් ගහටත් ගහගෙන තමයි යන්නේ. ඇත්තම කිව්වොත් ගහත් එක්ක ගින්නක් නෙමෙයි. කෙනෙක් එක්ක ගිනියටත් තියෙන්නේ. හතර වටේ තියෙන ගස් වලටත් ගහගෙන යනවා. ඒ කියන්නේ ඔක්කොටම ගිනි අරගෙන තමයි පේන්නේ. ඊට පස්සේ මිතුරෙක් හම්බුණත් ඇත්තටම එයාට තියනවා නේ කියලා බයිනවා. ඊට පස්සේ කවුරු මොකක් හම්බුණත් ගිනිගත් එක හැමතැනම යකේ තියෙනවා. බඩු මුට්ටුවක් වුණත් ඒකත් පොලේ ගහන්න බලනවා. ඒතකොට එයාගේ ගින්න හැමතැනම තියෙනවා. ඒකයි ඒ ඇත්ත සරණානි කියපේ. අර අරන පුටුව තියනවා නම් ඔක්කොම තියනවා කියලා. පුටුව තියනවා නම් ලෝකෙම තියනවා. අන්න ඒ වගේම අර නිකන් කියනවට කියනව නෙවෙයි.